මේ බලන්න අපේ මුරුක්කුව. ඊස් තේ හැන්දයි. මද රස්නෙන් වතුර කෝප්ප භාගයක්. අපි මේක විනාඩි 10ක් විතර පැත්තකින් තියමු. අපි පාන් පිටි 250ක් ගමු. දාගත්ත පාන් පිටි ටිකට අපි අර හදාගත්ත ඊස් ටිකක් දාගමු. දාගෙන කලවම් කරනවා. අපි මේකට ලුණු දාන්නේ නැහැ. ඊට පස්සේ අපි වතුර ටික දාලා මේක අනා ගන්නවා. පොටියක් වගේ හැදෙන්න හදාගත්තා නම් හරි. අපි මේ අනාගත්ත පිටිගුලිය තවත් සොෆ්ට් වෙනකන් හොඳට අනා ගන්න ඕනේ. හරි. අපි දැන් මේක ලන්සිට් එකකින් හොඳට වහගන්නවා. අපි මේක තියාගන්නවා පැය භාගයක් වගේ අතර. හරි. මෙන්න අපි අනාගත්ත පිටි එක දැන් බලමු පිපිලා ඇද්ද කියලා. මේ වලට පේනව නේද හොඳට පිපිලා තියෙනවා. ඔන්න පිපිලා තියෙන පිටි එක අපි අරගෙන අපි මේක තව පොඩ්ඩක් අත් ගහ ගන්නවා මෙන්න මේ වගේ. අපි මෙන්න මේ විදිහට අර හදාගත්ත එක ගුලි කරගමු. අපි පාන් කුටි දාගමු. ඊට පස්සේ මේ හදාගත්ත ගුලිය අපි හොඳට තුනී කරගමු. රෝලින් පින් එක ආධාරයෙන් අපි මේක හොඳට තුනී කරගමු. මෙන්න අපි හදාගත්ත එක අපි දැන් මෙන්න මේක කපා ගන්නවා. මම ඒකට ප්ලාස්ටික් රවුමකුයි මේ වගේ පොඩි මුඩියකුයි පාවිච්චි කරනවා. අපි මුලින් කරන්නේ මේක මෙන්න මෙහෙම රවුන්ඩ් එක කපා ගන්නවා. ඔයාලට ඕන නම් මේක කඩෙන් හදා ගන්න පුළුවන්. ඒවට ගෙදර තියෙනකින් ඔයාලට මේක කරගත්තම හරි ලේසි. මෙහෙම රවුන්ඩ් එකක් අපි කපාගෙන යනවා. ඊට අපි මේක පොඩි එකකින් කපා ගන්නවා. රවුන්ඩ් එක. අපි මෙන්න මේකේ මේ විදිහට මේ ටික අයින් කරගමු. මෙන්න අපි හදාගන්න මුරුක්කුව. මේ වගේ ටිකක් අපි එක දිගට හදාගමු. දැන් මේ හදාගත්ත මුරුක්කු ටික මෙන්න මේ ආකාරයේ පිඟානකට දාගමු. එතකොට ඔයාලට මේක බෙද ගන්නකොට හරිම ලේසියි. මේක ඔයාලට සුවඳ රැකියාවක් විදිහට හරි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඉස්කෝලේ යන ළමයි එහෙම හරි කැමතියි මේක ගන්න. මෙන්න අපි හදාගත්ත මුරුක්කු ටික අපි දැන් මේක බෙදගමු. අපි දැන් මේක ලිප වත්තු කර ගන්නවා. අපි මේකට තෙල් ටික දා ගන්නවා රත් කර ගන්න. හරි. ඔන්න අපි හදාගත්ත මුරුක්කු එක තෙලේ දාගෙන බෙද ගන්න. මේ ගානට බැඳුනට පස්සේ අපි ලිපින් බාගමු. අත මුරුක්කු ටික මේක ලොකු සයිස් එක මේක පොඩි සයිස් එක. අපි දැන් මේකට අවශ්‍ය කරන පේස්ට් එක දාගමු. රසානුව මිරිස් කුඩු ටික රසානුව ලුණු කුඩු ටික चाट मसाला टिक्का आमचूर पाउडर टिक्का अब මේක හොඳට කලවම් කර ගන්න. මේකට දාගත්ත මුරුක්කු ටික දාගමු. මොකද ඒවයි පොඩි ඒවයි කලවම් ගන්න. බලන්න පිටි 250 ප්‍රමාණය කොච්චරක් මුරුක්කු හැදිලාද කියලා. අපි ඊට පස්සේ මේක හොඳට කලවම් කරගමු. මෙන්න අපි හදාගත්ත මුරුක්කු එක
ඔයාලා කැමති විදිහට මේක රස විඳින්න පුළුවන්. හොඳ ක්‍රිස්පි වලට ඇදිලා තියෙනවා සද්දේ. ඒ වගේම තමයි රහත්. එහෙනම් අපේ වීඩියෝ එකක් යොකු වෙච්ච ඔයාලට සුබ දවසක්. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකකින් හමු වෙනතුරු ස්තුතියි.